කාලෙක දුප්පත් දර කපන්නෙක් හිටියා. මේ මිනිස්සයා ජීවත් වුණේ කැලෑවට ගිහින් දර කපාගෙන ඇවිත් ඒවා නගරයට විකුණලා. එක දවසක් දර කපන්නා කැලෑව ඇතුළට වෙන්න තිබුණ විශාල ගහක් දැක්කා. මේ තියෙන්නේ මගේ වැඩේට කියාපුම ගහක් හොප්පේ මේකේ උස. මෙහෙම හිතපු දර කපන්නා බොහොම අමාරුවෙන් ගහේ මුදුනට ටිකෙන් ටික නැගගත්තා. ගහේ උඩට වෙන්න තිබුණ හොඳ දෙපළක වාඩි වුණ දර කපන්නා පොරවත් අතට අරගෙන දර කපන්න පටන් ගත්තා. මෙහෙම ටික වෙලාවක් යනකොට දේවරුවම ගෙවිලා ගියා. අම්මෝ අව්වේ සැර අද නම් මට හොඳටම මහන්සි. එකපාරටම දර කපන්නගේ අත ලිස්සලා ගිහින් අතේ තිබුණ පොරව පහලින් ගලාගෙන ගිය ගඟට වැටුණා. ඉක්මනින් ගහෙන් බැහැගත්ත දර කපන්නා පොරව හොයන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මග පොරවකෝ. දැන් මං කොහොමද ජීවත් වෙන්නේ? මං ගාව තිබ්බ එකම වස්තුව. කවුරු හරි මට උදව් කරන්න කියලා විලාප දෙන්න පටන් ගත්තා. මේ කතාව අහගෙන හිටිය ගංගාවට අධිපති දේවතාවිය දර කපන්නා ඉදිරියේ පෙනී සිටියා. දරුව කිමද ඔබ විලාප දෙන්නේ? කුමක්ද ගැටලුව? ඔබ කවුද? බලන්නකො මට සිද්ධ වුණ වින්නැහිය. මගේ පොරව මේ ගඟට වැට්ටනොවේ. ඉන්න මම ඔබට උදව් කරන්න කිව් දේවතාවිය ගංගාව පතුලට ගිහින් රන් පොරවක් අරගෙන ආවා. මේ ඔබේ පොරවද? අනේ දේවතාවියනි ඔය රන් පොරවක් නොවෑ. මේ මගේ පොරව නෙමේ. දේවතාවිය නැවතත් ගංගා පතුලට ගිහින් රිදී පොරවක් අරගෙන ඇවිත් අනේ දේවතාවියනි මේ රිදී පොරවක් නොවෑ. මේ පොරවත් මගේ නෙමේ. ඉතින් දේවතාවිය නැවතත් ගංගා පතුලට ගිහින් දර කපන්නාගේ සැබෑම පොරව රැගෙන දර කපන්නා ඉදිරියට පැමිණියා. මේ ඔබේ පොරවද? අනේ ඔව් දේවතාවියනි මේක තමා මගේ පොරව. අනේ ඔබතුමියට ගොඩක් පින් දේවතාවියනි. දර කපන්නාට හරිම සතුටුයි. දර කපන්නාගේ අවංකභාවය පිළිබඳ පැහැදුණු දේවතාවිය ඔහුට තෑග්ගක් වශයෙන් පොරව තුනම රැගෙන යන ලෙස පැවසුවා. අනේ දේවතාවියනි මේ පොරවල් තුනම මටද? අනේ ඔබතුමීට බොහොම පින් කිව්ව දර කපන්නා සතුටින් නිවස බලා යන්න පිටත් වුණා. පසු කාලෙක තමන් ගාව තිබ්බ රන් පොරවත් රිදී පොරවත් විකුණපු දර කපන්නා ඔහුගේ බිරිඳත් සමග තාමත් සතුටින් ජීවත් වුණා.